ආයුබෝවන් අද අපි කතා කරමුද මී මැස්සන්ගේ අර පුදුම ලෝකය ගැන ටිකක් ගැඹුරට හොඳ අදහසක්. අපිට ලැබිලා තියෙනවා මී මැස්සි විශ්වය කියලා මූලාශ්‍රයක්. ඇත්තටම හරිම රසවත්. ඔව්. ඉතින් ඒකේ තියෙන සමහර තොරතුරු අරගෙන මේ පුංචි ජීවීන්ගේ සමාජය, එයාලගේ වැදගත්කම, අද එයාලා ඉන්න තත්ත්වය මේවා ගැන පොඩි චිත්‍රයක් මවා ගන්න බලමු. ඒක නම් හොඳයි. මොකද මී මැස්සන් ගැන අපි සාමාන්‍යයෙන් දන්න දෙයට වඩා ගැඹුරු කාරණා තියෙනවා. මේ වගේ මූලාශ්‍රයකින් ඒ ගැන කතා කරන එක වටිනවා. විශේෂයෙන්ම පරිසර පද්ධතියට යාලා කොච්චර වැදගත්ද කියන එක. හරියටම මගේ හිත ඇත්තටම ඇදී ගිය තැනක් තමයි අර මූලාශ්‍රයේ තිබ්බ වැඩකාර මැස්සන් ඉන්නවනේ. ඔව්. එයාලගේ ජීවිත කාලයේදී එයාලගේ රස්සාවල්, ඒ කියන්නේ රාජකාරී වෙනස් වෙන විදිය. ඒක. මුලින්ම වදේ ඇතුලේ වැඩ කරනවා. ඊට පස්සේ වයසෙන් මුහුකුරා යද්දී අන්තිමට එළියට ගිහින් පැණි හොයන තැනටම එනවා. ඒක හරිම පුදුම කළමනාකරණයක් වගේ නේද? ඔව්. ඒකට කියනවා වයස් පදනම් කාර්ය විභජනය කියලා. ඒජ් පොලියතිසම්. අර මූලාශ්‍රයේ ඒක හොඳට පැහැදිලි කරනෝ ඇති. ඒකෙන් වෙන්නේ ජනපදයේ කාර්යක්ෂමතාවය උපරිම වෙන එක. අර තරුණ මැස්සෝ එයාලා වදේ ඇතුලේ ආරක්ෂිතව ඉන්න ගමන් පැටව බලා ගන්නවා, ඉටි හදනවා. හරි. ඊට පස්සේ අර පළපුරුදු වයසින් වැඩි මැස්සු තමයි අර එළියේ තියෙන අවධානම අරගෙන කෑම හොයන්න යන්නේ. ඒකනම් හරිම ක්‍රමවත්. ඒ වගේම රැජිනගේ අර ෆෙරමෝන වලින් මුළු ජනපදේම පාලනය කරන විදිහත් ඒකත් මූලාශ්‍රයේ තියෙනවා ඇති. ඒ සහයෝගීතාවයනේ අන්තිමට අපි ගෑම මේසටත් බලපාන්නේ නේද? පරාගණය ගැන කතා කළොත් ඔව්. මීමැසි විශ්වයේ පොතේ තිබ්බ නේද? සමහර පළතුරු උදාහරණයක් විදිහට ඇපල් කිව්වොත් නවතාගන මවගේ පරාගණයට මීමැස්ස මත තමයි රඳාපවතින්නේ කියලා. ඇත්ත වශයෙන්ම ඒක පරාගණය කියන්නේ නිකම්ම මලකින් මලකට රේණු අරන් ගන්න එක විතරක් නෙමෙයිනේ. නෑ නේද? නෑ ඒකෙන් ශාකවල අර ජානමය විවිධත්වයේ තියෙනෝනේ. ඒක පවත්වා ගන්නත් හොඳ බෝගස් වෙන්න ගන්නත් මේක අත්‍යවශ්‍යයි. ඉතින් මූලාශ්‍රය කියන විදිහට මීමැෂෝ තමයි මේකේ ප්‍රධානම නියමුව. එයාලා නැති වුණොත් කෘෂි කර්මාන්තයට විතරක් නෙවෙයි අර ස්වභාවික පරිසරයේ ජෛව විවිධත්වයටත් ලොකු බලපෑමක් වෙනවා. ඒත් ඉතින් හරි කනගාටුයි නේද මේ තරම් වැදගත් සේවයක් කරන ජීවින්ට අද මුහුණ දෙන්න වෙලා තියෙන අභියෝග දිහා බැලුවම. ඒක නම් ඇත්ත. මූලාශ්‍රය හරි පැහැදිලිව කියනවා අර නියෝනිකොටිනොයිඩ් කියන කෘමිනාශක ගැන. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වයින් එයාලගේ ස්නායු පද්ධතියට හානි වෙලා ආපහු වදේට එන පාර හොයාගන්න බැරි වෙනවා කියලාත් කියනවා. ඔව්. ඒක ඊටාම බරපතල තර්ජනයක්. කෘමිනාශක විතරක් නෙවෙයි අනිත් කාරණේ තමයි එයාලගේ ස්වභාවික වාසස්ථාන නැති වෙන එක. ඒ කියන්නේ වනාන්තර මල් පිපෙන තැන් එහෙම අඩු වෙන එක. හරියටම වනාන්තර තනබිම් අඩු වෙනවා කියන්නේ කෑම හොයාගන්න තැනුත් නැහැ, ජනපද හදාගන්න තැනුත් නැහැ. ඊට අමතරව අර දේශගුණික විපර්යාසයෙන් මල් පිපෙන කාලවල වෙනස් වෙනවා. ඒකත් එයාලගේ ජීවන චක්‍රයට කෙලින්ම බලපානවා. මේ ඔක්කොම පීඩනයකට වුණාම. ඔව් මේ පීඩන නිසා වෙන්න ඇති අර මූලාශ්‍රය විස්තර කරන ලොකු මීමැසි රොත්තක් එකපාර වදේ දාලා යන එක. ස්වෝමින් කියන්නේ අලුත් තැනක් හොයාගෙන යන එක. ඔව් අලුත් තැනක් හොයාගෙන යනවා. ඒක සමහර වෙලාවට එයාලගේ පැවැත්ම වෙනුවෙන් කරන අරගලයක් වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි මේ මීමැසි විශ්වය මූලාශ්‍රය අරගෙන කතා කළේ ඇත්තටම හිතාගන්නත් බැරි තරම් සංකීර්ණ යාලගේ සමාජය ගැන. අර වැඩකාර මැස්සන් වයසත් එක්ක රාජකාරී මාරු කරන අපූර්ව ක්‍රමය, ඇපල් වගේ භෝගවලට යාලගේ පරාගණය කොච්චර තීරණාත්මකද කියන එක. ඊට පස්සේ අර නියෝනිකොටිනොයිඩ් වගේ කෘමිනාශක වාසස්ථාන නැතිවීම මේ වගේ යාලට තියෙන සැබෑ තර්ජන ගැන අර රොත්ත පිටින් යන කතාවත් මේකට සම්බන්ධයි කියලා හිතනවා දැන්. ඒක ඇත්ත. මේ ඔක්කොම එකතු කරලා බැලුවම පේන්නේ එක දෙයයි. මීමැස්සන් කියන්නේ ඇත්තටම අපේ පරිසර පද්ධතියේ අපේ ආහාර සුරක්ෂිතතාවයේ නිහඬ වීරයෝ වගේ. ඒක ඇත්ත. ඉතින් මේ මූලාශ්‍රයෙන් ලැබෙන ගැඹුරු අවබෝධය ඇත්තටම යාලව ආරක්ෂා කරගන්න ඕන කියන එක තදින්ම මතක් කරනවා. ඒක නිසා මූලාශ්‍රය යෝජනා කරන දේවල් ගැනත් හිතන්න වටිනවා. සමහර විට අපේ ගෙවත්තේ පොඩ්ඩක් මීමැස්සන්ට හිතකර මල් වවන්න පුළුවන්. ඔව් පොඩි දෙයක් හරි. එහෙම නැත්නම් කෘමිනාශක පාවිච්චි කරනකොට පොඩ්ඩක් දෙපාරක් හිතන්න. පොඩි දෙයක් වුණත් වෙනසක් කරන්න පුළුවන් නේද? ඇත්තම. ඉතින් අවසාන වශයෙන් අපි අහන්නන්ගෙන අහන්නේ නැතුව අපිම හිතමු. මේ මීමැසි විශ්වයේ වගේ මූලාශ්‍රයකින් අපි ඉගෙනගත්ත දේවල් එක්ක මේ අත්‍යවශ්‍ය
ඒ වගේම දැන් අවදානමක ඉන්න ජීවීන් රැකගන්න අපිට පුද්ගලිකව කරන්න පුළුවන් එකම එක පොඩි ඒත් අර්ථවත් දෙයක් මොකක් වෙන්න පුළුවන්ද?